මම මේක අප්ලෝඩ් කරද්දී මම මේක ෂූට් කරලා මාසෙකුත් වෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඩේ බ්ලොග් කරන්නේ එදා දවසේ මට ගොඩක් කරන්න තියෙනවා විතරයි. ඉතින් මේකත් ඒ වගේ ලොං ඩේ එකක්. ඉතින් බලමු මේ දවස් ඇතුලේ මොනවද මම කරේ කියලා. Hi, good morning. මම ඔෆිස් එකට මට දෙවිවරුන්ට හම්බුණා මේ බඩු ගොඩක් උස වෙනවා මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඔකටම හරියෙන් welcome back to my YouTube channel. ඉතින් අද මට long day එකක් වැඩ ගොඩක් තියෙනවා. මම හිතනවා මේක productive day එකක් කියලා ඔයගොල්ලෝ ටික share කරගත්තොත් හොඳයි කියලා. ඒ හින්දා මම vlog එකක් කරන්නේ. ඉතින් බලමු අද මට මොනවද තියෙන වැඩ කියලා. මුලින්ම දැන් ඔෆිස් එකේ ඊට පස්සේ ඔෆිස් එකෙන් පස්සේ මට රිහර්සල් එකක් තියෙනවා හෙට තියෙන කොන්සර්ට් එකක ස්ටේජ් රිහර්සල් එකයි රැප් රිහර්සල් එකයි හවසට තියෙනවා. එතනින් පස්සේ තියෙනවා මට ෂූට් එකක්. ඊට පස්සේ කිව්වලා මට ආයෙත් රැප් රිහර්සල් එකක් තියෙනවා. බලමු දවස් කොහොමද ගෙවෙන්නේ කියලා. අද දවසේ ඉවර වෙද්දි මට මොකක් වෙයිද කියලා. keep posing ගොඩක් ඔක්කොම දේවල් වගේ පෙන්වන්නේ නැහැ. අද දවසම පෙන්වන්නේ මට පැයක විතර vlog එකක් දාන්න මේ ස්පෙෂල් ටික ඔක්කොම වගේ පෙන්වන්න. bye keep posing. අද මගේ ඩිපාර්ට්මන්ට් එකේ මම විතරයි මැනේජර් අයියා නැහැ. පාර්ටි නැහැ. ෆ්‍රයිඩේ මම ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ. මම දවසේ බ්ලොග් එකක් කරලා මම ආවත් පෙන්නන්න. දැන් මම දෙයට කාලා බෙහෙත් ටික බීලා කරගෙන තියෙන ටික ඉවර කරනවා. බලමු ඒ අතරතුර මම කරතිබ්බත් එන්න. දැන් වෙලාව 12:00යි. ලන්ච් එක ආවා. දැන් ගිහිල්ලා මේක කාලා අද ෆ්‍රයිඩේ නිසා අපිට හම්බුණා ඩිසර්ට්. ෆ්‍රයිඩේ නම් නිකන් සතියෙම මොන හරි හම්බ වෙනවා. එක බර්ත්ඩේ එකටයි. මේ ඩිසර්ට් එක මෙතන තියලා ලන්ච් රූම් එකට ගිහිල්ලා ලන්ච් එක අරගෙන ඊට පස්සේ ආය ඇවිල්ලා මේකත් කාලා බෙහෙත් ටික බොන්න ඕනේ. ඊට පස්සේ තව තියෙන වැඩක් කරගෙන ඉන්නවා. ඕෆ් වෙන ටයිම් එක වෙනකම් මම තව වැඩ දෙකක් තුනක් තියෙනවා කරන්න. මම ටිකක් කලින් ඕෆ් වෙන්න බලනවා මොකද මට අතනට යන්න ඕනේ 5 වෙද්දි. ඒ නිසා බලමු කලින් ඔෆර් යන්න පුළුවන් නේද කියලා. දැන් යනවා මම ලන්ච් එක ගන්න. අද හොඳ වෙලට මම නැද්දි කවුරුත් ලන්ච් රූම් එකේ නැහැ. ලන්ච් එක ඉවරයි. පොට්ලක්. උදේ කාලා බෙහෙත් දුන්නා කරනකොට බෙහෙත් දුන්න අමතක වුණා. දවල්ට කාලත් මම කෑවේ 12:00 විතර. දැන් වෙලාව 2යි. දැන් තමයි මතකුනේ බෙහෙත් දුන්න ඕනේ කියලා. කවන්න දෙක ඕනේ. දැන් එක බොමු. නැත්නම් ආයෙත් මට ඇඳට වැටෙන්න තමයි වෙන්නේ. දැන් වෙලාව 4:50යි 5:10යි මම දැන් ටුක් එකක් sorry පික් මී බයික් එකක් ගන්න බයික් එකක් දැන් මම කොහොමද ඉක්මනට යන්න මම දැන් ටුක් එකක් දැම්මොත් ට්‍රැෆික් එකට සෙට් වෙනවා. දැන් මම බයික් එකක් දාගත්තා ඉක්මනට දැන් යන්න ඕනේ රිහර්සල්ස් කරන්න දැන්ට. යන්න මම ගෙදරට ගිහලා මගේ ලැප්ටොප් එක තියලා යන්න ඕනේ ගෙදරින් ඔෆිස් එකට යන්න. එහෙනම් එක්ක යන ගම නැත්නම් එහෙට ගිහිල්ලා හම්බෙමු. keep posing.
wait හරි okay ඉතින්නේ අපේ ස්ටේජ් රිහර්සල් ලයිට් රිහර්සල් තියෙන තැන. ඉතින් මේ විදිහ සමහරක් අය මේ කන්සර්ට් එකේ වීඩියෝස් දැකලත් ඇති දැකලා නැති අයත් ඇති. කොහොම හරි ඉතින් මේ ඉන්නේ මාත් එක්ක මගේ නට් කේස් එක වගේ ඉන්න එක්කෙනා මට වගේ මේ අට ට්‍රැක් හොඳටම. ටක් ගාලා අපි නෙමෙයි මම ටක් ගාලා චේන්ජ් එකක් දාගත්තා. දැන් මෙතන වැඩේ ඉවර කරලා ඉක්මනට යන්න ඕනේ මගේ ෂූට් එකේ වැඩේට. Say hi. That's all I know. බුදුදර්ශන නෑ අද මට වැඩ ගොඩක් තියෙනවා. හරිද? ඉන්න ඉතින් මම හිතුවා vlog එකක් කරන්න කියලා නේ. බොරුවට ටිකක්. I love you. Hi. ඉතින් ඒ හිටියේ නතාෂයි පාරින්දි මේ දෙන්නයි මායි ඩිපෝනුයි යොසලුයි. ඉතින් අපි කට්ටියම තමයි මේ ඇක්ට් එක කරන්නේ. තව ඉන්නවා පබුදි දේශානුයි and නිසල්යා also. ඉතින් අපි කට්ටියම තමයි කරන්නේ. ඉතින් බලන්න vlog එකේ මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඊට කලින් කියන අපේ dance act එක දැක්ක කවුරු ඉන්නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. මේ විදිහට තමයි අපි අපේ places mark කරගත්තේ. එතකොට lights හදාගත්තේ. සවුන්ස් බලාගත්තේ ඔක්කොම කරේ. ඉතින් මේ ඇක්ට් එක මම කලින් කිව්ව විදිහට දැක්ක කවුරු ඉන්නනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මගේ Instagram එකේ Facebook එකේ තියෙනවා මේ ඇක්ට් එක. ගිහිල්ලා ඉක්මනට බලලා කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයගලන්ට හිතෙන්නේ කියලා. शनिवार सीट रस्गे वेल्ली ඒකවරුණක මං කෙලින්ම ආවේ අපේ ස්ටුඩියෝ එකට. මොකද මං ෂූට් එක කරන්න මෙතන තමයි දාගෙන හිටියේ. කොහොමද මට ඊට පස්සෙත් රිහර්සල් එකක් කරන්න අපේ ස්ටුඩියෝ එකෙම තමයි. ඒ හින්දා ඉතින් මට ලේසි ආයෙ මෙහෙට යන්න ඕන නැති හින්දා මෙතන දාගත්තා. කොහොමරි මං එන්න කිව්වේ සුපේෂල තමයි මගේ ෆොටෝ ෂූට් එක කරේ. ඉතින් මේ පාරත් එයා කලින් සැරේත් එයා කරේ. ගොඩක් අය හොඳ කමෙන්ට්ස් දීලා තිබ්බා. සමහරක් අය බැනලා තිබ්බා මේකට. එනිවේස් මං දෙකම බාර ගන්නවා. සුපේෂල තමයි මගේ ෆොටෝස් ටික ගත්තේ. ඉතින් මං යට එන්න කිව්වේ හවස 7ට විතර. හැබැයි මං යද්දි පොඩ්ඩක් ලේට් වුණා. මං යද්දි 9 විතර වුණා. ඉතින් කොහොමද අපි මේ විදියට ෂූට් එකක් ඉවර කරගත්තා. ඊට පස්සේ කෙලින්ම මෙතන මං කොහොමද මට තව රිහර්සල් එකක් තියෙනවා කියලා මං ඒ රිහර්සල් එකේ හිටියේ. ඉතින් මතක් කරන්න ඕනේ මට මේ වැඩේට උදව් කරා ඩිවෝන් big shout out. එයා තමයි මට හැමදේටම උදව් කරේ මගේ ෂූට් එකේ ඇඩවලට. ඉතින් thank you so much. ඉතින් රිහර්සල් එකෙන් පස්සේ කෙලින්ම මං ගියේ මගේ pre birthday celebration එකට. මං මෙතන celebration එකක් කරනවා කියලා දන්නේ නැහැ ඇත්තටම. ෆ්‍රයිඩේ නයිට් හින්දා මගේ රටේ ඉඳලා ඉන්න අය කෙනෙක් කාශ්‍යප කියලා. එයා තමයි මට එන්න කිව්වේ. ඉතින් එයා මට early birthday surprise එකක් දුන්නා. Thank you so much කාශ්‍යප අයියේ and also Sheni. ඉතින් මෙන්න මේ විදිහට වැඩ ගොඩක් කරලා එදා දවසේ පුරුණා. මම පුදුම මහන්සිව තමයි ගෙදර ගියේ. එහෙනම් then see you soon with another video. Thanks for watching. Bye.